මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මම පෙන්නන්න යනවා මම කියවපු ත්‍රිලර් බුක්ස් පහක් ගැන. මම පෙන්නන්නම් පළවෙනි එක. නිලාන්තේ ඉදිරිවීර පරිවර්තනය කරපු සිතුවමක රැඳි රහසක්. මෙන්න මේ පොත හරිම ලස්සන පොතක්. මුල ඉඳලා අගට වෙනකල්ම පුදුමාකාර කුතුහලයකින් ගලාගෙන ලස්සන පොතක්. මැලෝරි කියලා ගෑනු ළමයෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයා ටෙඩි කියලා පුංචි පිරිමි දරුවෙක්ව බලාගන්න යනවා. ඉතින් ඊට පස්සේ මේ පුංචි පිරිමි දරුවා ටිකක් අමුතු විදිහේ චිත්‍ර අඳින්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේවා එන්න වැඩි දියුණු බවටත් පත් වෙනවා. ඉතින් කවුරු හරි මේ පිරිමි දරුවව පාලනය කරනවද? මොකද්ද වෙන්නේ? මැලෝරිට මොනවා වෙයිද කියලා බලන්න මේ පොත අනිවාර්යයෙන්ම කියවලා බලන්න. පුදුම ලස්සන පොතක්. ඊළඟ පොත තමයි මදාරා අබේසිංහ පරිවර්තනය කරපු රොක්වේට් සීසස් කියලා කියන්නේ. ඇඩම් සහ ඇමේලියා යනවා ඒගොල්ලන්ගේ විවාහ ජීවිතේ පොඩ්ඩක් ප්‍රශ්න නිසා පොඩක් ඈතකට නිවාඩුවක් ගත කරන්න. ඉතින් ඒ නිවාඩුව ගත කරන්න ගිය වෙලාවේ මේගොල්ලෝ හිමකුණාටුවකට මැදි වෙලා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද්භූත දේවල් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ අහලා තියෙනකට මුහුණු අන්ධභාවය කියන රෝගයක් ගැන. මේ ඇඩම් කියන පුද්ගලයාට අන්නේ රෝගයක් තියෙනවා. ඉතින් මේක හරි අමුතු කතාවක්. ඒ කියන්නේ පොඩ්ඩක්වත් බෝරින් වෙන්නේ නැහැ. හැබැයි අවසානයවා හිතන්නේවත් නැති අවසානයක් තමයි මේ පොතේ තියෙන්නේ. ඊළඟ පොත තමයි ගෙජ්ජි. මේක ලියලා තියෙන්නේ සමීර ඒකනායක. සහකම්පනයේ හීන වෙච්ච පුද්ගලයන් 4 දෙනෙකුගේ ජීවිතයේ අවසානයේ උරුම වෙන ඉරණම තමයි මේ පොතේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මම අවසානයේ හිතුවේ නැති විදිහට තමයි මේ පොතත් අවසන් වෙන්නේ. හරිම ලස්සන පොතක්. ඔය අනිවාර්යයෙන්ම කියවන්න ඕන විදිහේ පොතක් කියලා මම හිතනවා. ඊළඟ පොත තමයි තරුෂි නිරංගා පරිවර්තනය කරපු Never Lie. පැට්‍රීෂියා සහ ඊතන් කියලා යුවලක් ඉන්නවා. මේගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ සිහින නිවාසය හොයන ගමන්. ඉතින් ඒගොල්ලන්ගේ සිහින නිවාසයට වඩාත්ම සුදුසුම නිවසක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඇත්තටම කිව්වොත් ඒක සුවිසල් මන්දිරයක්. ඉතින් ඒගොල්ලෝ ඒ නිවසට යනවා. මේ නිවසේ ඉන්නවා ඇන්ඩ්‍රියල් හේල් කියලා වෛද්‍යවරියක්. එයා හදිසිය අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ට මේ නිවස තුළදී මුහුණ දෙන්න සිද්ධ වෙන අමුතු අද්භූත දේවල් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පැට්‍රීෂියාට හම්බ වෙනවා හඬපට වගේක්. ඉතින් ඒවල මොනවා තියෙනවා ඇත්ත? ඇන්ඩ්‍රියල් හේල්කින්ද වෛද්‍යවරියට මොකද වුනේ කියලා හොයාගන්න පුළුවන් වේවිද? ඔයා ඇත්තටම හිතන දේ නෙමෙයි මේ පොතේ වෙන්නේ. මමත් මේ පොත කියවගෙන යනකොට මට අවසානයේ මට හිතා ගන්න බැරුව ගියා මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන එක. ඊළඟ පොත තමයි මට පොත් කියවන්න ආස කරපු පොත. තරුෂි නිරංග පරිවර්තනය කරපු හවුස්මේට්. සාමාන්‍යයෙන් උගලන්ට හිතෙන්න පුළුවන් මේ පොත නිකන් හවුස්මේට් කෙනෙකුගේ පොතක් කියලා නෑ. ඇත්තටම කිව්වොත් ඔයා හිතන දේ නෙවෙයි මේ පොතේ වෙන්නේ. හිතා ගන්න බැරි විදිහේ අවසානයක් තියෙන පුදුම ලස්සන පොතක් තමයි මේ.